ඔබ හිතනවද සාමය වෙනුවෙන් සැතපුම් 2300ක් පයින් යන්න පුළුවන් කියලා? ඒකත් මේ දරුණු හිමපතන ASCII. ඔව්, ලෝකයේම අවධානය දිනාගත් Walk for Peace දැන් එහි අවසන් ඉලක්කයට ළඟා වෙලා තියෙනවා. ටෙක්සාස් ප්‍රාන්තයෙන් ආරම්භ වෙලා ඇමරිකාවේ ප්‍රාන්ත 8ක් හරහා ගිය මේ ගමන නිකම්ම පාගමනක් නෙවෙයි. ඒක මනුෂ්‍යත්වයේ සහ අදිෂ්ඨානයේ සැබෑ කැටපතක්. මේ ගමන ලේසි වුණේ නෑ. හිම කැට වැටෙන සීතල වගේම අතරමඟදී ඔහුන්ට දරුණු රියානතුරකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට එක හිමි නමකගේ කකුලක් පවා හිමි වුණා. හැබැයි උන්වහන්සේගේ අදිෂ්ඨානය බිඳුනේ නෑ. ඒ වගේම මේ ගමන තවත් විශේෂ තරුවක් ඉන්නවා. ඒ තමයි ආලෝකා. මේ සුරතල් බල්ලා ඔවුන් සමග සැතපුම් දහස් ගණනක් ඇවිදලා මුළු ලෝකයක ආදරය දිනාගත්තා. දැන් ලැබුණු අලුත්ම තොරතුරු අනුව මේ වන විට භික්ෂුන් වහන්සේලා වොෂින්ටන් DC නගරයේ අසලටම පැමිණ තිබෙනවා. පෙබරවාරි 10 සහ 11 යන දිනවලදී ඔවුන් ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලය වෙත ඓතිහාසික ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ තමයි වෙසක් දිනය. ඇමරිකාවේ නිල රජයේ නිවාඩු දිනයක් ලෙස පිළිගන්නා ලෙස කරන ඉල්ලීම. මේ වන විටත් ප්‍රාන්ත ගණනාවක ආණ්ඩුකාරවරුන් Walk for Peace Day ලෙස විශේෂ දින ප්‍රකාශයට පත් කරමින් මේ උතුම් ගමනට ගෞරවය දක්වා තිබෙනවා. සාමය කියන්නේ යුද්ධයක් නැති එකම නෙමෙයි, එකිනෙකාට ආදරය කරන එකයි. මේ භික්ෂුන් වහන්සේලා පෙන්වා දෙන්නේ අපේ හිත ඇතුලේ තියෙන වෛරය දුරු කරලා මෛත්‍රියෙන් ලෝක දකින්න කියන පණිවිඩය. මිලියන 2.6කට වඩා වැඩි Facebook අනුගාමිකයන් පිරිසක් මේ ගමන වටා රොක් වෙලා ඉන්නේ ඒ නිසයි.